එකක් තමයි ස්ක්‍රිප්චර්. ස්ක්‍රිප්ට් කියන්නේ සුද්ධ බයිබලය. අනිත් එක තමයි සම්ප්‍රදායන්. හරිද? ඔය දෙකෙන් තමයි සුද්ධ සභාව ඉස්සරහට යන්නේ. හරි? ඔබ දන්නවා අර කවුද මාටින් ලූතර් කියලා අහලා තියෙනවානේ. ඉතින් මාටින් ලූතර් සම්පූර්ණයෙන්ම කතෝලික සභාවෙන් පිට වෙලා යන්නේ. මොකද එයා කිව්වේ සෝලා ස්ක්‍රිප්ටුරා. ඒ කියන්නේ මේ ස්ක්‍රිප්ට් එක විතරයි කියන එක. හැබැයි සභාව එහෙම නෙමෙයි. දැන් තාමත් අපේ සභාවල් මෙහෙම යන්නේ. අපි අද මෙතනට එන්නේ මම ආද ෆස්ට් ටයිම් මමත් එන්නේ. මේ ඇඳලා පවතිලා යන්නේ අර විදිහ සම්ප්‍රදායන් එක්ක. හරිද? ඔබ දකිනවා අතන අර ගහලා දෙන මොකක්ද මේ? ඉතින් ඩොමිනේ ඕ වාදිස්. ඒක ලැටින් වලින් තියෙන්නේ. Lord where are you going to? ස්වාමිනේ ඔබ වහන්සේ කොහෙද යන්නේ කියලා පේදුරුතුමා අහන දේ තමයි ඔය. ඒ කියන්නේ නීරෝ අධිරාජ්‍ය කාලේ ඔබ දන්නවා පවුලුතුමාව මරන්නේ නීරෝ අධිරාජ්‍ය. ඊට පස්සේ අපේ පේදුරුතුමාව මරන්නේ නීරෝ අධිරාජ්‍ය. එතකොට ඒ කාලේ පේදුරුතුමා රෝමේ ඉන්නකොට මිනිස්සු පේදුරුතුමාට කියනවා ඔබ මේ නවතින්න එපා. ඔබ මේ හිටියොත් ඔබගේ ජීවිතේට අනතුරක්. ඒකෙන්ද කරුණා කරලා අපිව දාලා ඔයා යන්න ඔයාගේ ජීවිතය රැකගන්න කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා රෝමේ ඉන්නම් එයා එනවා එළියට. මම අර කියපු තැනක තිබ්බා එයා රෝමේ ඉඳන් යන්නේ විරුද්ධ දිශාවට කියලා. හරි මැප් එක බැලුවොත් අපිට තේරෙයි හරියටම. එතන මේ ආපු පැත්ත මේ හරිය. ඒ ආපු වෙලාවේ යාට ස්වාමීන් වහන්සේ දර්ශනය වෙනවා. ඒ දර්ශනය වෙන වෙලාවේ තමයි මෙයා අහන්නේ ජේසුගෙන් පේදුරුතුමා මෙන්න මේ ප්‍රශ්න ස්වාමීනි ඔබ වහන්සේ කොහෙද යන්නේ කියලා. ඒතර ජේසු කියනවා මම නැවත again I am going to Rome. නැවතත් මම රෝමෙට යනවා. මොකටද? මාව පුරුෂපත් කරගන්න. ඇයි ඔබ පැනලා යනවා කරන්න කෙනෙක් නැහැ. එහෙනම් මම ආයනවා. ඒ තමයි ඔය වචනේ. හරිද? එතන ඔබ දන්න පේදුරුතුමාව මරනකොට පේදුරුතුමාව මරන්නේ පුරුෂය අනිත් පැත්ත. කකුල් දෙක උඩ ඔළුව පහළට. එතකොට මේ විද්‍යාඥයෝ උන්වහන්සේගේ අර ඇටකටු බොඩිය ඒව අරගෙන එක්ස්පෙරිමන්ට් කරද්දී මොකද මේ පොඩි මේක සැකයක් තිබ්බ මේක ඇත්තක්ද නැද්ද කියන එක. උන්වහන්සේගේ ඇට සැකිල්ල තමයි තියෙන්නේ. ඇට සැකිල්ලේ විලුඹ නැහැ. විලුඹ නැහැ. ඇයි ඒ කියන්නේ පුරුෂය ගහලා තියෙන්නේ මෙහෙම ඒ ගලවන්න ඕන හින්දා විලුඹ කැපුවායි කියලා කියනවා. හරිද? මේ ඇටකටු තමයි අර අපි පල්ලියට ගියානේ වැටිකන් එකේ. ඒක යට තැන්පත් කරලා දෙනවා. අපිට බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. හරිද? අන්න ඒක තමයි ඒ කතාව. ඊට අමතරව මధుර අයිය පොඩි දෙයක් ඔබත් එක්ක වෙලා ගන්නවා. ඔව්. දැන් පේදුරුතුමා ඒ දවස්වල ක්‍රිස්තියානි භාවනාවේ ව්‍යාප්ත කරනකොට ඒ අධිරාජ්‍යවාදීන් මරන්න මෙයා ගන්නේ ඉඳ පේදුරුතුමා බැලුවා ඒ මරණය ගැලවෙන්න. ඊට පස්සේ එයා යනවා ඉස්සර රුවල් නැහැ තිබුණේ කෝට් එකට. ඒ වගේ පාර නෙමෙයි තිබුණේ. පොඩි පටු පාරක් තිබුණේ. පාර වලට ජේසුස් ගත්තා හැකි දැන් පල්ලිය ඇතුලේ තියෙනවා. ඊට පස්සේ එයා ඔහොම එනකොට ජේසුට ඒක තේරෙනවා. ජේසු ඊට පස්සේ ජේසු දන්නවා මෙයා ඔයිට ඉස්සරත් මට මේ වගේ වැඩක් කරා. කුකුලා හඬලන් ඉස්සෙල්ලා කිව්වනේ අර කතාවක් මතකයිනේ. ඉතින් ඒ වගේ මෙයා මේ කෙනෙක් කියලා ජේසු ඊට පස්සේ ජේසු ඇවිල්ලා ඉතාලියේ පදිච්චුන්නේ එහෙම නැහැ. ඊළඟට ජේසු ඇවිල්ලා දර්ශනේ වුණා. දර්ශනේ මේ ස්ථානේ. ඉස්සර මේ වගේ ඔය ලොකු පාරවල් නැහැ. පොඩි පාර්ටි දකුණු පැත්තේ පේදුරුතුමා වම් පැත්තෙන් ඒ දෙන්න එකතු වෙච්ච තැන ඊට පස්සේ සලකුණක් විදියට පේදුරුතුමාගේ පාද සලකුණ තියෙනවා. වල දැන් ඔයගොල්ලන්ට හැකි පොඩි අකට ඒවා මේ වලින් ආවරණය කරලා ඒ පාද සලකුණ තියෙනවා ඇතුලේ. ඊට පස්සේ පොඩි පල්ලිය තියෙන්නේ. ඒ පල්ලිය ඇතුලේ තියෙනවා පේදුරුතුමාව ජේසුතුමා වෙල්ලුවේ කුර්සියේ මේවනේ. ඊට පස්සේ මගේ ස්වාමියා මගේ ඒ ගරුත්වයක් තියෙන්න ඕන හින්දා එයා කිව්වා මාව ඔළුව පල්ලහයට තියලා ඊට පස්සේ කුර්සිය යන ගන්න කියලා. මොකද ඉස්සර ඕනම දාමරිකයෙක් එන්නේ කුර්සිය තමයි යන ගැහුවේ. ඒක තමයි ඉස්සර දුන්නු අපේ ලංකාවේ තියෙන එළුම් කහ වගේ මේ එක. ඉතින් ඒකෙන් නම් මෙයා ජේසුට අවමන් කරන්නේ නැති විදිහට එයාව ඔළුව පල්ලහයටයි කකුල් දෙක ගොඩේ. ඒක තමයි අර පාද කිව්වේ අර විලුඹ හරිය නැහැ කියලා. ඒ එක්ස්පෙරිමන්ට් කරනකොට ඒ පින්තූරේ මේ පල්ලියේ තියෙනවා. මේ පේදුරුතුමාව ඔළුවෙන් පල්ලහැ තියලා කුසේ ඒ අනගහ මේක පින්තූර තියෙනවා. එහෙමනම් අපි යමු අපේ ගරු පියතුමා ඊට පස්සේ යාඥාය මම ඔයාලට බලගත්තා මෙතන ඇතුල් වෙනකොටම තියෙනවා මේ පාද සලකුණ. ඔයාලා ඒකට මම
ඔයාලගේ ඉතේ තියෙන ඒවා මෙයා කළා යාඥා කළා මෙතනත් හොඳ තමන්ට විශ්වාසයෙන් මෙයා කරපුවාම හැම දෙයක්ම ලැබෙන තැන තමයි මේ පල්ලිය. ඒ ඔයාලා දැනගත්ත හැකි ඉස්සර කොහොමද රෝම් බෙදෙවිච්ච පල්ලි මේ පාරවල් වල පටු ඒ පාර තාම තියෙනවා. මේ වගේ ගල් අල්ලපු පාර ඇතුලේ. එමුණ අපි යමු බලන්න.